පින්වත් ළමයි 2026 බයොලොජි මොඩල් පේපර් ක්ලාස් එකේ ආරම්භය ගැන දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම වෛද්‍යවරියක් විදිහට දැන් සේවය කරනවා. මගේ වෛද්‍ය විද්‍යාලයේ 3 වෙනි අවුරුද්දේ තමයි මම මුලින්ම බයොලොජි ක්ලාසස් කරන්න පටන් ගත්තේ. 2021 බයොලොජි මොඩල් පේපර් ක්ලාස් එක තමයි මගේ පළවෙනි පන්තිය උනේ. ඉතින් 2021 දී පටන් ගත්ත ක්ලාස් එක 2022 23 24 මේ කියන අවුරුදු 4 පුරාවට මම වෛද්‍ය විද්‍යාලයේ අවසන් එක්සෑම් එකක් ලියලා අවුට් වෙනකම්ම ඉතා සාර්ථකව මට මෙහෙවන්න අවස්ථාව ලැබුණා. මගේ බයොලොජි මොඩල් පේපර් ක්ලාස් එක ගොඩ නැගුණේ අපේ දරුවන්ගේ ප්‍රතිඵල මත. අපේ දරුවෝ පන්තියේදී මම කියන විදිහට MCQ points පොත ඒ වගේම essay points පොත මෙන්න මේ දෙක papers කරන අතරතුර පන්තියේදීම හදලා මම දෙන schedule එකට මම දෙන ඒ වැඩපිළිවෙල අනුව වැඩ කරලා අඩුම ලකුණු මට්ටමේ හිටපු දරුවෝ බයොලොජි සඳහා ඒකක් ගන්න මට්ටම දක්වා එන්න තමන්ගේ ලකුණු වැඩි කරගෙන වර්ධනය කරගෙන අවසානයේ A level විභාගයට ගිහිල්ලා ඊටාම විශ්වාසයෙන් විභාගයට පෙනී හිටලා ඒ ගත්ත ප්‍රතිඵලය ගන්න මගේ පන්තිය උදව් වුණා කියලා තමන්ට බාල නංගිලා මල්ලිලාට කියලා ඒ දුන්න රෙකමෙන්ඩේෂන් එක ඒගොල්ලෝ කරපු නිර්දේශය නිසා තමයි මගේ 2022 23 24 මෙන්න මේ අවුරුදු වල අපේ පන්තියේ ඊටම ජනප්‍රිය දරුවෝ එන්න ආස දරුවන්ගෙන් පිරුණ පන්තියක් බවට පත් වුණේ. ඉතින් 2025 ගිය අවුරුද්ද ගැන කතා කරොත් ගිය අවුරුද්දේ තමයි මම වෛද්‍යවරියක් විදිහට සේවය කරන්න මුලින්ම පටන් ගත්තේ. එතකොට ඉන්ටර්න් පීරියඩ් එක නැත්තම් වෛද්‍යවරයෙක්ගේ පළවෙනි අවුරුද්ද සීමා වාසික වෛද්‍යවරයෙක් විදිහට තමයි වැඩ කරන්න තියෙන්නේ. එතකොට පැය 24ම හොස්පිටල් එකේ වැඩ තියෙනවා. අන්න ඒ හේතුව හින්දා මට ගිය අවුරුද්දේ ලයිව් පන්තියක් බයොලොජි මොඩල් පේපර් ක්ලාස් එකක් කරන්න හැකියාව ලැබුණේ නැහැ. ඉතින් 2026 මේ නැවත ආරම්භ වෙනවා මගේ මොඩල් පේපර් ක්ලාස් එක ලයිව් ක්ලාස් එකක් විදිහට. මොකද දැන් ඉන්ටර්න් පීරියඩ් එක අවසන් මම දැන් වෛද්‍යවරියක් විදිහට ලියාපදිංචිය වැඩ කරගෙන යනවා. ඒ අතරතුර තමයි මේ 2026 මොඩල් පේපර් ක්ලාස් එක මම පටන් ගන්නෙ. හරි. ඉතින් බයොලොජි කියන විෂය ගැන මම කිව්වොත් දරුවෝ ඔයා මොන පන්තියට ගියත් ඔයා ඒ පන්තියේ කියන විදිහට වැඩ කරන්නේ නැත්තම් ඔයාට මේ බයොලොජි කියන විෂය පුළුවන් කරගන්න බෑ. මේක මට පුළුවන් වුණා කියලා ඔයාට පුළුවන් වෙන්නේ නැහැ. හරිද? ඒක හොඳට ඔළුවේ තියාගන්න. මේක මම 2021 ඉඳන් මේ අවුරුදු ගානම ක්ලාස් කරද්දී අපේ දරුවන්ට කියන කතාවක්. මොකද දරුවෝ හිතනවා හරි මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගේ ක්ලාස් එකට ගියොත් මට බයොලොජි එකක් ලැබෙයි. නැත්නම් මෙඩිසින් යන්න පුළුවන් වෙයි. මම ડોක්ටර් කෙනෙක්ගේ ක්ලාස් එකකට ගියොත් මට පුළුවන් වෙයි එයා වගේම ડોක්ටර් කෙනෙක් වෙන්න. දරුවෝ මේක එහෙම වෙන දෙයක් නෙමෙයි. මේකේ ඔයා වැඩ කරන තරමට තමයි ඔයාගේ ප්‍රතිඵලය ලැබෙන්නේ. ක්ලාස් එකෙන් මම කරන්නේ අර 2021 ඉඳන් 2024 දක්වා අපේ දරුවන්ට මඟ පෙන්වපු විදිහට ඕගොල්ලොන්ට බයොලොජි ඒකට යන්න මෙහෙම වැඩ කරන්න මෙන්න මේ ටික අපි කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මේ MCQ points පුළුවන් කරගන්නේ. මෙන්න මෙහෙම තමයි රචනාව ලියන්නේ. මේකට රචනාවේ කරුණු පාඩම් කරගන්නේ මෙහෙම කියන එක උගන්වීම අන්නේ මඟ පෙන්වීම දෙන එක තමයි පන්තිය තුලින් කරන්නේ. හරිද? ඒ විදිහට ඔයා වැඩ කරොත් අනිවාර්යෙන් මගේ පසුගිය අවුරුදු වල දරුවෝ ක්‍රියාවෙන් කරලා පෙන්නපු විදිහට විශිෂ්ට ප්‍රතිඵලයකට වාට යන්න පුළුවන්. ඉතින් ඒ දරුවෝ මේ වෙද්දී ගොඩක් අය මෙඩිකල් ෆැකල්ටිස් වල දැන් නම් 3rd year එක 3 වෙනි අවුරුද්දත් ඒගොල්ලන්ගේ පටන්ගෙන ඩෙන්ටල් ෆැකල්ටි මොලිකියුලර් බයොලොජි මේ වගේ ඉතාම ඉහළ ශාස්ත්‍රවල ඩිග්‍රීස් වලට ඒගොල්ලෝ මේ වෙද්දී සහභාගී වෙනවා. මට ඒවා ඒගොල්ලන්ගේ කන්ටැක්ට්ස් ටික නම්බර්ස් මම ළඟ තියෙන හින්දා මම WhatsApp එකේ දකිනවා ස්ටේටස් වලට ඒගොල්ලෝ දාලා තියෙන දේවල්. ඉතින් අධ්‍යයන කටයුතු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු වල ඉතා හොඳින් නිරත වෙනවා කියන එක මට දැක ගන්න ලැබෙනවා. ඉතින් මට අවශ්‍ය වෙන්නේ 2026 මේ අවුරුද්දේ A level ලියන දරුවන්ටත් අර දරුවන්ට ලබා දීපු මඟ පෙන්වීම ලබා දීලා බයොලොජි වලට ඒකක් විශිෂ්ට සාමාර්ථයකට යන්න ඕගොල්ලොන්ට කරන්න අවශ්‍ය දේ මේ පන්තිය තුලින් ලබා දෙන්න. හරි.
එතකොට මොකක්ද මේ බයොලොජි මොඩල් පේපර් ක්ලාස් එකේදී වෙන්නේ? මේක දරුවෝ ඔයා ලැප්ටොප් එක නැත්තම් ෆෝන් එක ඉස්සරහා බලාගෙන ඉන්න පන්තියක් නෙමෙයි. මම උගන්වනවා ඔයා බලන් ඉන්නවා එහෙම නෙමෙයි. හරිද? දැන් මේ වෙද්දි බයොලොජි විෂයේ අඩුම තරමේ භාගයක්වත් ඕගොල්ලෝ සිලබස් එක කවර් වෙලා තියෙන්න ඕනේ. මොකද විභාගයේ තියෙනවා මේ පාර 2026 අගෝස්තු කියලා තමයි මුලින් කිව්වේ. නමුත් අපි දන්නවා 2025 විභාගයේ ජනවාරි මාසයේ සඳහා පොඩ්ඩක් දික්ුණා සුලිකුණාට තත්වයක් එක්ක. ඉතින් ඒ නිසා සමහර විට අගෝස්තු අන්තිම නැත්තම් අගෝස්තු වලට පස්සේ සැප්තැම්බර් වගේ වැටෙන්න පුළුවන්. හරි. අපි අගෝස්තු මාසයත් එක්ක ගත්තොත් අපිට මාස 8ක කාලයක් මේ අවුරුද්දේ තියෙනවා. ඉතින් මෙන්න මේ මාස 8ක කාලය ඇතුළත බයොලොජි පළවෙනි පාඩමේ ඉඳන් 10 වෙනි පාඩම දක්වා විභාගයට අහන්න පුළුවන් සියලුම පොයින්ට්ස් කවර් වෙන විදිහට තමයි අපේ මොඩල් පේපර්ස් හදලා තියෙන්නේ. එතකොට පේපර් එක ඔයා කලින් කරලා තමයි පන්තියට එන්නේ. අපේ MCQ පේපර් එක ටයිම එකක් යන Google ෆෝම් එකක්. ඒක ඕපන් කරාම ඔයාලට පේනවා ඔයාලට තියෙන කාලය. ඔයා කරගෙන යද්දී එන්න ඒ කාලය යනවා ඔයාලට පැත්තකින් පේනවා. එතකොට MCQ පේපර් එක කරලා live MCQ discussion එකට ඕගොල්ලෝ එනවා. ඒ වගේම දෙවනි ප්‍රශ්න පත්‍රය පැය 3 A level ආකෘතියටම හැදිච්ච ප්‍රශ්න පත්‍රයක් ව්‍යුහගත රචනා 4යි රචනා ප්‍රශ්න 4ක් තියෙනවා. ඉතින් අන්න ඒකත් ලියලා ඔයගොල්ලෝ සබ්මිට් කිරීම කරනවා. හරිද? හරි. එතකොට පේපර් එක අපි MCQ එක ගැන කතා කරොත් ඒක ලියලා ඔයා ලයිව් ක්ලාස් එකට ආවහම ලයිව් MCQ ඩිස්කෂන් එකේදී මම හැම ප්‍රශ්නයක්ම ඔයා ඒ කොටස ගැන මීට කලින් ඉගෙනගෙන තිබෙන්නේ නැති දරුවෙක් විදිහට සලකලා තමයි මම පැහැදිලි කිරීම කරන්නේ. හරිද? එතකොට දැන් මේ වෙද්දි සමහර දරුවන්ට 8 වෙනි පාඩම 7 වෙනි පාඩම කෙරිලා නැහැ. නමුත් ඒකේ තියෙන ප්‍රශ්නයක් අන්න ඒ පාඩම් වලින් එන ප්‍රශ්නයක් සාකච්ඡා කරද්දී ඔයා ඒ පාඩම මීට කලින් ඉගෙනගෙන නැහැ කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අර දැනගන්න ඕන පොඩිම තැන ඉඳන් MCQ එක ඇතුලේදී දැනගන්න ඕන පොයින්ට්ස් ඔක්කොම ඔයගොල්ලන්ගේ ඔළුවට දානවා. හරිද? හරි. ඉතින් පන්තියේදීම අපි MCQ පොයින්ට්ස් පොත හදනවා. MCQ එකට උත්තරයක් ගන්න දැනගෙන ඉන්න ඕන කරුණු ටික ඔයාගේ අතින්ම පන්තිය වෙලාවේදී පොතේ ලියනවා. අන්න ඔහොම හදන MCQ පොයින්ට්ස් පොත තමයි දරුවෝ ඔයාට බයොලොජි MCQ එකේ ලකුණු 45න් උඩ ගන්න උදව් වන සාධකය. ඔන්න ඔය පොත ඔයා නැවත බලනවා. ඒක බලන්නේ කොහොමද? සතියේ දවස් කීයක් බලනවද? ඒක කරන්නේ කොහොමද කියන එක මම පන්තියේදී පැහැදිලි කරලා දෙනවා. හරිද? ඒ වගේම අපේ දෙවනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා වෙන්නේ YouTube private video එකක් විදිහට. ඒ වීඩියෝ එක බලලා ඔයා ඒ රචනා ටික ඒ විදිහට පාඩම් කරන ගමන් මොකද්ද කරන්නේ? ඔයා ඒක essay points පොතේ ලියනවා. ලියලා මේ රචනාවට මේ ටික තමයි points ටික. එක යට එක ලියලා අපි ඒක නැවත පාඩම් කරනවා. මෙන්න මේ repetition කියන ක්‍රියාවෙන් තමයි දරුවෝ මේ සාගරයක් වගේ බයොලොජි සිලබස් එක ඔයාගේ ඔළුවට ටිකෙන් ටික ඇතුල් කරන්නේ. හරිද? දැන් පළවෙනි පාඩම දෙවෙනි පාඩම මේ වෙද්දි ඉගෙනගෙන ඔයගොල්ලෝ අවුරුදු එකමාරක් විතර ගත වෙලා. හරිද? නමුත් ඒකේ ප්‍රශ්න කරද්දි ගොඩක් දරුවන්ට කරගන්න බෑ. මතක නෑ. කරුණු මතක නෑ. හරිද? එතකොට මේ මතකය කියන දේ එක දරුවට වෙනස්. සමහර දරුවන්ට යම් දෙයක් අධ ඉගෙනුවාම සති දෙකක් මතකයි. සමහර අයට මාසයක් මතකයි. සමහර අයට අධ ඉගෙන ගත්ත දේ දිග්ගටම ඒගොල්ලෝ විභාගයට මුහුණ දෙන කාක්කල් ඒ දෙයින් 80ක් 90ක් මතක දරුවෝ ඉන්නවා. හරිද? එතකොට මේ දරුවෝ සියලු දෙනා මේ අවුරුද්දේ අගෝස්තු නැත්නම් සැප්තැම්බර් වල විභාගයට මුහුණ දෙනවා. එතකොට මගේ පන්තියට එන දරුවන්ගේ ඒ වගකීම මට තියෙනවා. මගේ පන්තියට අර හොඳට මතක ළමයිත් එනවා. මතකයේ අඩු ළමයිත් එනවා. එතකොට මේ දෙන්නවම මම බයොලොජි අර විශිෂ්ට සාමාර්ථයට අරගෙන යන්න ඕනේ. අන්න එහෙම අරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි අපේ පන්තියේ තියෙන්නේ. ඔයාගේ මතකය ඊටාම හොඳ මට්ටමක තිබ්බත් ඔයාට වැඩිය මතක නැති වුණත් මේ දේ මගේ පන්තියේ විදිහට වැඩ කරොත් අර හොඳටම මතක දරුවා ගන්න ඒක මතකය ගොඩාක් නැති දරුවටත් ගන්න පුළුවන්. හරිද? ડોක්ටර්ස්ලා වෙන හැමෝම අර හොඳම මතකයක් තියෙන හොඳටම ගණන් පුළුවන් හොඳටම දෙයක් කිව්ව ගමන් ඔළුවට යන අය නෙමෙයි දරුවෝ. හරිද? දෙයක් කිව්ව ගමන් ඔළුවට යන හොඳ මතකයක් තියෙන දරුවෝ
ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන්ට ඉක්මනටම ලේසියෙන් සාපේක්ෂව ලේසියෙන් අර ටාගට් එකට යන්න පුළුවන්. නමුත් අනිත් දරුවොත් ඒ ටාගට් එකටම යනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මගේ YouTube channel එකේ තියෙනවා මගේ 2021 2023 22 මේ හොඳ රිසල්ට්ස් ගත්ත බයොලොජි A ගත්ත ඒ වගේම රෑන්ක්ස් වලින් උඩට ගියපු දරුවෝ එක කරපු ඉන්ටර්විව්ස් වීඩියෝස් තියෙනවා. බයොලොජි 3 පාරක් ඒ කියන්නේ third shy විදිහට A level වලට මුහුණ දීලා කලින් අවස්ථාවල ෆේල් වෙච්ච දරුවෝ තුන්වෙනි අවස්ථාවේ අපේ පන්තියට ඇවිල්ලා පන්තිය කියන විදිහට වැඩ කළා. ඒ සාමර්ථ්‍යයක් අරගෙන නැවතිලා විතරක් නෙමෙයි. ඊතුරු සබ්ජෙක්ට් දෙකත් හොඳටම කරගෙන මෙඩිකල් ෆැකල්ටි ගියපු දරුවෝ ඕන තරම් ඉන්නවා. ඒ වගේම ඉන්නවා ෆස්ට් ෂයි එකෙන්ම කිසිම ප්‍රශ්නයක් නැහැ. හරියට වැඩ කළා මෙඩිකල් ෆැකල්ටි ගියපු දරුවෝ. හරිද? ඉතින් තමන්ගේ තත්වය ඔයා හොඳටම මතක දරුවෙක් වුණත් නැති වුණත් මේ විභාගය ඔයාට හොඳට මුහුණ දීලා හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. මොකද මම කිව්වා වගේ ડોක්ටර්ස්ලා ඉන්නේ ඔක්කොම දන්න ඔක්කොම එකපාරක් කිව්ව ගමන් මතක හිටින අය නෙමෙයි. හරිද? ડોක්ටර්ස්ලා 100ක් ගත්තොත් හැමෝම පළවෙනි වතාවෙම විභාගයේ සමත් වෙලා නැහැ. හරිද? දෙපාර තුන් පාර ඒ ලෙවල් කරලා ડોක්ටර්ස්ලා වෙලා දැන් ඉතා හොඳින් සේවය කරන වෛද්‍යවරු ඉන්නවා. ඉංජිනේර්ස්ලා ගත්තත් එහෙමයි. හරිද? අවගොල්ලෝ තමන්ගේ ගම් ප්‍රදේශයේ දන්න අයගෙන් අහලා බලන්න. ඒ වගේ මෙඩිකල් ෆැකල්ටි ඩෙන්ටල් ෆැකල්ටි ගියපු දරුවෝන්ගෙන් අහලා බලන්න ඒගොල්ලන්ට කී පාරක් කොච්චර අමාරු වුණාද මේක. හරිද? කී පාරක් කරන්න වුණාද සමහර වෙලාවට විභාගෙට මාස 8ක් විතර තියෙද්දි ඒගොල්ලොන්ට අර මේක කොහොමද කරන්න කියලා ඔළුවේ කිසිම අයිඩියා එකක්වත් හරි අදහසක්වත් තිබ්බේ නැති දරුවෝ ඉන්නවා. හරිද? ඉතින් මේ පේපර්ස් කිරීම තුලින් තමයි හොඳටම මතක දරුවා අනිත් දරුවා හැම දරුවෙක්ම අර රිසල්ට් එකට යන පාර කපාගන්නේ තියරි පාඩම් කිරීම තුලින් පමණක් නෙමෙයි ඒ පාඩම් කරන කරුණු එළියට ගන්න පේපර්ස් කිරීම තුලින්. හරිද? ඉතින් අපේ පේපර් ක්ලාස් එකේදී ඔයා මෙතෙක් කල් ඉගෙනගෙන තියෙන කරුණු ඒ වගේම ඉගෙනගෙන නැති කරුණු විභාගෙට කොහොමද යොදන්නේ, කොහොමද MCQ එකට උත්තරේ ගන්නෙ, කොහොමද ස්ට්‍රක්චර්ඩ් එකට උත්තරේ ලියන්නේ, කොහොමද රචනාව හරියට ගැලීමක් ඇතුළේ ලියන්නේ කියන එක උගන්නලා එතනින් නවතින්නේ නැහැ. දැන් මම ඉගැන්නුවා ඊට පස්සේ ඊළඟ දවසේ වෙනකොට තව සතියක් යනකොට ඔයාට ඒකෙන් භාගයක් විතර අමතක වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. හැබැයි මේ A level විභාගෙට තියෙන සිලබස් එකේ විශාලත්වයත් එක්ක විභාගෙට යද්දී ඔය ඔක්කොම ඔයාගේ ඔළුවේ තියාගන්නේ කොහොමද කියන එක තමයි හැමෝටම තියෙන අභියෝගය. ඉතින් අපේ පන්තියේ වැඩපිළිවෙල තුලින් ඒක ඔයාට ලේසියෙන් කරගන්න හැකියාව ලැබෙනවා. මොකද අපි අද උගන්වන කරුණු ටික ආපහු තව සති 3කින් තියෙන පේපර් එකේ නැවත ඔයාට මතක් වෙන්න දාලා තියෙනවා. ඒ වගේම ඔයා හදන MCQ points පොත ඔයා මම දෙන ෂෙඩියුල් එකට අනුව නැවත බලනවා. එතකොට විභාගෙට පාඩම් 10ක සිලබස් එකක් තිබ්බත් විභාගෙට අහන පොයින්ට්ස් ටික ඔයාගේ දිව අග තියෙන තත්වයට ඔයා විභාගෙට යන්න ලං වෙද්දී ඔයාපත් වෙනවා. හරිද? අන්න ඒක තමයි ඔයාගේ ටාගට් එක වෙන්න ඕනේ. හරිද? මේ පාඩම් 10 තියෙන හැම වාක්‍යයක්ම විභාගෙට අහන්නේ නැහැ නේ දරුවෝ. හරිද? මම 2016 A level විභාගෙට පෙනී සිටිනකොටත් මම වැඩ කරපු විදිහ අරගෙන තමයි මේ ක්ලාස් එක හදලා තියෙන්නේ. MCQ points පොත, essay points පොත, මම papers කරපු විදිහ මම කොහොමද ලකුණු මට්ටම ටික වැඩි කරගෙන බයොලොජි හොඳ ඒකක් ගන්න වැඩ කරපු ආකාරය මම හිතලා ඒ කාලේ මට ළමෙක් විදිහට දේවල් අමතක වෙච්ච විදිහ මට තිබ්බ ප්‍රශ්න මේ සිලබස් එකේ විශාලත්වය එක්ක කොහොමද වැඩ කරන්න කියලා තිබ්බ ප්‍රශ්න අනිත් සබ්ජෙක්ට් දෙකත් එක්ක කාලය කොහොමද කළමනාකරණය කරගන්න තිබ්බ ප්‍රශ්න ඒ ඔක්කොම විසඳෙන විදිහට ඕගොල්ලන්ට බයොලොජි වලට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වැඩපිළිවෙලක් මට මේ පන්තිය තුලින් ගොඩනගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ වැඩපිළිවෙලේ ප්‍රතිඵල උපරිමව නෙලා ගත්තා මගේ පසුගිය පන්තිවල 2021 ඉඳන් 2024 වෙනකන් දරුවෝ දැන් 2026 විභාගෙට මුහුණ දෙන ඔයාටත් අවස්ථාව තියෙනවා අපේ වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා මේ අවුරුද්දේ විභාගයේ බයොලොජි වෙනුවෙන් හොඳ සාමාර්ථයකට යන්න. හරි. ඉතින් පන්තිය පටන් ගන්නේ පන්තියට අදාළව පළවෙනි මොඩල් පේපර් එක දරුවන්ට ලැබෙන්න සලස්වන්නේ ජනවාරි 12 සඳුදා. එතකොට මේ වීඩියෝ එක මම ජනවාරි 7-8 වගේ දවස් වෙද්දි මගේ YouTube channel එකේ දානවා. එතකොට ජනවාරි 12 තමයි පළවෙනි මොඩල් පේපර් එක අපේ දරුවන්ට ලැබෙන්න සලස්වන්නේ. ඉතින් ජනවාරි 12 වෙද්දී ක්ලාස් ෆීස් ගෙවලා රෙජිස්ටර් වෙන දරුවන්ට
ජනවාරි 12 පේපර් එක ලැබෙනවා. ඊට පස්සේ ගෙවන දරුවන්ට තමන් රිසිට් එක සහ තමන්ගේ විස්තර ටික අදාළ WhatsApp නම්බර් එකට WhatsApp කරලා පැය 24ක් ඇතුළත පේපර් එක ඔයාගේ Gmail එකට ලැබෙනවා. හරිද? හරි. එතකොට ඒ පේපර් එක කරන්න ඔයාලට සතියක කාලයක් ලැබෙනවා. සෙනසුරාදා හවස 5ට සෙනසුරාදා හවස 5 ඉඳන් රාත්‍රී 9 දක්වා live MCQ discussion එක පැවැත්වෙනවා. live Zoom class එකක් විදිහට තමයි පන්තිය පැවැත්වෙන්නේ. එතකොට ඒකෙදි එදානේ පන්තිය පළවෙනි දවසේ වෙන්නේ. MCQ points පොත හදන්නේ කොහොමද? ඒ වගේම essay points පොත හදන්නේ කොහොමද? පන්තියේ වැඩ කරන්නේ කොහොමද? කියන එක ඔයගොල්ලන්ට මම එදා වෙලාව අරගෙන කියලා දෙනවා. ඉතින් එදා පන්තිය පැය 4කින් ඉවර කරන්න අමාරු වෙයි. MCQ 50ම පැය 4කින් සාකච්ඡා කරන්න එදාට අමාරුයි. මොකද ඔයගොල්ලෝ අලුතෙන් එන දරුවෝ ඔයගොල්ලන්ගේ ලියන වේගය තාම හැදිලා නැහැ. හරිද? ඉතින් ඒ ඔක්කොම කරුණු විස්තර කළා පැය 4:00මාරක් 5ත් අතර ගොඩක් විට පැය 4:00මාරකින් අපිට පන්තිය ඉවර කරන්න පුළුවන් MCQ 50ම සාකච්ඡා කළා. ඉතින් මේ පන්තියේදී ඔයා ෆෝන් එක නැත්නම් ලැප්ටොප් එක දිහා නිකන් බලන් ඉන්නේ නැහැ. මම කියනකොටම මම විස්තර කරද්දිම ඔයා පොයින්ට්ස් ටික MCQ පොයින්ට්ස් පොතේ හොඳට ලියනවා. හරිද? ඔන්න ඔය ලියලා හදාගන්න MCQ පොයින්ට්ස් ටික ඔයා නැවත නැවත බලලා තමයි එන්නේ ඊළඟ සතියේ පන්තියට එද්දී. හරිද? ඔන්න ඔහම සතියෙන් සතිය ගෙවිලා යද්දී ඔයාටම තේරෙයි මම මේ විදිහට වැඩ කරා. මගේ ලකුණු ටික වැඩි වෙනවා කියලා. හරිද? හරි. ඉතින් අත්දැකීමෙන්ම තමන්ගේ ඉම්ප්‍රූව්මන්ට් එක තමන්ගේ ලකුණු වල වර්ධනය බලා ගන්නකොට දරුවන්ට ආස හිතෙනවා මේ වැඩේට. දරුවන්ට විශ්වාසයක් තමන් තුල ගොඩනගෙනවා. හරි මට බයොලොජි ඒකට යන්න පුළුවන්. දැන් මගේ ලකුණු එන්න වැඩි වෙනවා. මට මේ කරුණු මතකයි. මොකද මම පන්තියේ හොඳින් අහන් ඉන්නවා. මං හරියට MCQ points පොත හදනවා. මම නැවත ඒක බලනවා. එතකොට මේවා ඔයාට නිතර පරිශීලනය වෙනවා දරුවෝ. නැවත දෙයක් බලද්දී ඒක අපේ මතකයේ හොඳින් රැඳෙනවා. හරිද? ඕනම දෙයක් පාඩම් කරාම අමතක වෙන එක ස්වාභාවිකයි. අමතක වෙන එක වළක්වා ගන්න විවිධ ක්‍රම අපිට යොදා ගන්න පුළුවන්. කෙමිස්ට්‍රි වල ෆිසික්ස් වල නම් නිතර ගණන් හදලා ඒ විදිහට ඒක කරන්න පුළුවන්. නමුත් බයොලොජි කියන්නේ සම්පූර්ණයෙන් කරුණු මත පදනම් වෙච්ච සබ්ජෙක්ට් එකක්. මේක පාඩම් කරන සබ්ජෙක්ට් එකක්. මොළය තිබ්බට මේකට ලකුණු වෙන්නේ නැහැ. මොකද විභාගෙදී ඔයා රිසෝස් බුක් එකේ තියෙන උත්තරය ඔයාගේ පේපර් එකේ ලියලා තියෙන්න ඕනේ. මාකින් ස්කීම් එක හැදෙන්නේ රිසෝස් බුක් එකෙන් පමණයි. හරිද? ඉතින් ඒ කරුණු ටික ඔයා කොච්චර තනියෙන් ඉඳලා නැවත කියෙව්වත් පාඩම විදිහට කියවගෙන ගියත් අර ඔළුවේ තියෙන දේ එළියට ගන්න එක ඔයා ප්‍රගුණ කරන්නේ නැහැ. පේපර්ස් කිරීම තුලින් තමයි ඔයා කලින් කියවලා තියෙන කලින් පන්තිවල ඇහිලා තියෙන මේ කරුණු ටික ඔයා කොහොමද ලියන්නේ? කොහොමද ඔයා අවුට්පුට් එකක් විදිහට අවසන් ප්‍රතිඵලයක් විදිහට පේපර් එකට මේක ගන්න කියන එක ඔයාට ප්‍රැක්ටිස් වෙන්නේ. ඉතින් පේපර්ස් කිරීම තුලින් තමයි බයොලොජි එකකට යන්න පුළුවන්. ඒකත් අර පේපර් එක ඔහේ කරන්නේ නැතුව. හරිද? පේපර් එකේ Tamanට තියෙන සියලුම ප්‍රශ්නවල අපි ගමු ප්‍රභා සංශ්ලේෂණයෙන් MCQ එක කියලා. ඒකේ ඒ කොටසින් තියෙන සියලුම පොයින්ට්ස් ටික මම MCQ ඩිස්කෂන් එකේදී කියනවා. ව්‍යුහගත රචනාවලත් එහෙමයි. හරිද? අහලා තියෙන ප්‍රශ්නේ ඒ වෙලේ කතා කරලා මේකෙන් මෙන්න මේවා අහනවා. මෙන්න මේ ටික ඒකෙන් දැනගන්න ඕනි කියලා ඒ කොටස ඔයා තනියෙන් පාඩම් කරාට වඩා ඔයාට හරිම සැලැස්මක් ඇතුව මේ ටික තමයි අවශ්‍ය. මේ ටික මෙහෙම ගැලීමක් මෙතන තියෙන්නේ කියලා ඔළුවට යන විදිහට පන්තියේ පේපර් එක සාකච්ඡා වෙනවා. ඉතින් අපේ පේපර්ස් හදලා තියෙන්නේ A level පේපර් එකේ ස්ටෑන්ඩඩ් එකටම A level වලට අපේ පේපර් එක තරම් අමාරු පේපර් එකක් ඕගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. අපි ළමයිව හුරු කරලා යවන්නේ දෙන්න පුළුවන් අමාරු නැත්තම් හොඳ ප්‍රමිතියක් තියෙන පේපර් එකක් කරන්න පුළුවන් විදිහට. අපේ පේපර්ස් 24ක් ඔගොල්ලෝ ලියනවා පන්තිය ඇතුළත විභාගයට යන්න කලින්. එතකොට ඒම පේපර්ස් වලට ලියාගෙන ගියාම A level පේපර් එක ඔයගොල්ලන්ට තව එක පේපර් එකක් විතරයි. හරිද? ඒක අර ලොකු දෙයක් විදිහට දරුවන්ට දැනෙන්නේ නැහැ. මොකද හොඳ පේපර්ස් කළා එයාට පුරුදුයි. ඒක යාට අලුත් දෙයක් නෙමෙයි. 아무තු තැති ගැන්මක් එන්නේ නැහැ. මොකද ඒක යා මාස 8ක් පුරාවට ප්‍රැක්ටිස් කරපු දෙයක් හින්දා. ඉතින් ඔයගොල්ලන්ගේ කෙමිස්ට්‍රි ෆිසික්ස් වලටත් මෙන්න මේ දේම තමයි වෙන්න ඕනේ. හොඳ පේපර් ක්ලාසස් වලට යන්න. පේපර්ස් කිරීම තුලින් තමයි ඔයාගේ අවසන් ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා 2026 A level ලියන අපේ දරුවන්ට බයොලොජි කරන දරුවන්ට ඕගොල්ලන්ගේ දැන් ෆැකල්ටිස් වල ඉන්න මෙඩිකල් ෆැකල්ටි අනිත් විශ්වවිද්‍යාල වල ඉන්න මගේ පන්ති කිප දරුවන්ගෙන්
ඔයගොල්ලන්ට ගොඩක් විතර රෙකමෙන්ඩේෂන් එක ලැබිලා ඇති. ගොඩාක් ළමයි මගෙන් අහලා තිබ්බ 2026 පන්තිය පටන් ගන්න කවදද කියලා. ඉතින් ඒ දරුවෝ වැඩ කරපු විදිහටම හොඳට වැඩ කරන්න අදිෂ්ඨානයක් ඇති කරගෙන පන්තියට එන්න. මොකද ඔයා වැඩ කරොත් පමණයි දරුවෝ ඔයාගේ රිසල්ට් එක හොඳ වෙන්නේ. නැත්තම් මගේ පන්තියට ඇවිල්ලා බලන් හිටියා කියලා අර කලින් මගේ අවුරුදු වල දරුවෝ වගේ කලින් පන්ති වලට ආව දරුවෝ වගේ හොඳ රිසල්ට් එකකට ඔයාට යන්න ලැබෙන්නේ නැහැ. ඒ දරුවෝ ඒ රිසල්ට් එකට ගියේ මම දීපු මඟ පෙන්වීම යටතේ ඒ විදිහට මහන්සි වෙලා වැඩ කරපු නිසා. මොකද අවසානයේ විභාගෙට මුහුණ දෙන්නේ ඔයා. එතකොට ඔයා මේ මාස ටිකේ වැඩ කරන ටික තමයි අර අගෝස්තු නැත්නම් සැප්තැම්බර් වල ඔයා ගිහිල්ලා විභාගෙදිත් කරන්නේ. ඒ ඉගෙන ගත්ත කරුණු ටික මෙතන අතාරින එක තමයි ඔයා එදාට කරන්නේ. ඉතින් මේ මාස ටිකේ අපි හොඳින් සූදානම් වෙමු විභාගයට විශ්වාසයෙන් යන්න පුළුවන් වෙන විදිහට. හරි. ඉතින් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා මගේ ටෙලිග්‍රෑම් channel එකේ. ඒ වගේම පන්තිය ගැන විස්තර දැනගන්න ඔයගොල්ලෝ join වෙන්න ඕනේ WhatsApp group ටික. අන්නේ WhatsApp group වල පන්තියේ ෆීස් ගෙවන්නේ කොහොමද, ඒ ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා විස්තර ටික දානවා. හරි. එහෙනම් 2026 biology model paper class එකේ පළවෙනි දවසේදී අපි හම්බ වෙමු. ඒ වගේම මේ අවුරුද්දේ ඕගොල්ලන්ගේ හොඳින් වැඩ කරලා හොඳ ප්‍රතිඵලයකට යනවා, කැපවීමෙන් වැඩ කරනවා කියන අදිෂ්ඨානයත් එක්ක පන්තියට එන්න කියලා මම ආරාධනා කරනවා. හරි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.